හයි යාළුවනේ මම තර්ජ පෙරේරා. යුද්ධය ලංකාවේ සමීපයටම ආවා. ඇත්තටම මේ නැව ලංකාවට ආපු නැවක්ද නැත්නම් වෙනත් රටකට ඇවිත් අපේ මුහුදු සීමාවෙන් ගමන් කරපු නැවක්ද? බලමු අපි අද මේ වීඩියෝ එක තුලින්. ඇත්තටම අපි දන්න දෙයක් තමයි මේ යුද්ධය සිදු වෙන්නේ ඉරානය සහ ඊශ්‍රායල අතර. ඒකට ඇමරිකාවත් ඊශ්‍රායල් සමග එකතු වෙලා ඉරානයත් එක්ක යුද්ධ කරනවා. මෙවැනි මොහොතක ඉරානීය නැවක් ඉන්දියාවට පැමිණෙනවා. ඒකට හේතුව ඉන්දියාව රජය විසින් ඔවුන්ට ආරාධනා කරනවා. ඉන්දියාවේ ආරාධනාව පිළිගෙන ඒට පැමිණා වූ ඒ නැව අද දවසේ නැහැ. ඒක සුන්බුන් වෙලා මුහුදේ ගිලිනවා. දැනට තිබෙන තොරතුරු අනුව 100කටත් අධික පිරිසක් මැරුණා කියන තොරතුරු තමයි අපිට දකින්නට තිබෙන්නේ. එම නැවේ සිටියා වූ පුද්ගලයන් ගලවා ගැනීම පිණිස ඒකට විශේෂයෙන් අපි ස්තුති කරන්න ඕන අපේ ලංකාවේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක් වෙලා 30කට අධික පිරිසක් බේරගෙන තිබෙනවා. මෙම නැව දැනට සතියකට කලින් ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශයට 180ක පිරිසක් රැගෙන ඉන්දියාවේ රජයේ ආරාධනාව මත ඔවුන් ඉන්දියාවට පැමිණෙනවා. කොහොම හරි එතනින් කුඩා පිරිසයි බේරලා තිබෙන්නේ. ඊතුරු පිරිසම මැරිලා. ඒකට හේතුව ඇමරිකාව විසින් දියත් කරපු මිසයිලයකින් ඒ නැව විනාශ වෙනවා. කොහොම හරි මේ සිදු වෙන්නේ ලංකාවයි ඉන්දියාවේ අතර තිබෙන ඉන්ටර්නැෂනල් බෝඩර් එකේ. කොහොම හරි මේ නැව අපේ ආරාධනාවක් මත ආපු නැවක් නෙමෙයි. මේක ඉන්දියාවේ ආරාධනාවක් මත ආපු නැවක්. ඉන්දියාව එක්සර්සයිස් එකක් පවත්වනවා. මිලන් 2026 කියලා තමයි මේකේ නම තිබෙන්නේ. එක්තරා මේක නේවල් එක්සර්සයිස් එකක්. මෙම වැඩසටහනට රටවල් 74කින් සහභාගී වෙනවා. ඒ විතරක් නෙමේ රටවල් 20කින් 30කින් ඔවුන්ගේ නැව් පවා මේ රටට මේ වැඩසටහන වෙනුවෙන් එවනවා. බොහෝ අය ඔබ්සර්ව් විදියටත් මෙතනට පැමිණෙනවා. ඒකට හේතුව තමයි මේ ස්ථානේ මොකද්ද වෙන්නේ, මොකද්ද මේ වැඩසටහනේ අරමුණ කියන ගැන හොයන්නත් පිරිසක් පැමිණෙනවා. ඒ වගේම ඉන්දියාවේ මේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රටවල් වලින් ඔවුන්ගේ යුද නැව් පවා එවලා තිබෙනවා. මෙම වැඩසටහනට ඉරානයනුත් නැවක් පැමිණෙනවා. මෙම නැව ඉන්දියාවේ මුහුදු සීමාව තුල තිබෙනකන් මේ නැව ආරක්ෂිතව තිබුණා. එතනින් පිටතට ආවම තමයි මේකට ඇමරිකාව විසින් විනාශ කරන්නේ. උදාහරණයකට අපේ රටේ මුහුදු සීමාව ගත්තොත් අපේ මුහුදු සීමාව ඉඳලා අපිට සාමාන්‍ය සීමාව වෙන්නේ කිලෝමීටර් 50ක් 52ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේ තමයි ඉන්දියාවටත් ඔවුන්ගේත් කිලෝමීටර් 50ක් 52ක් විතර ප්‍රමාණයක තමයි ඔවුන්ගේ සීමාව තිබෙන්නේ. එතනින් එහාට ඒක ඉන්ටර්නැෂනල් බෝඩර් කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම හරි මේ නැව විසාඛපට්නම් කියන වරායේ දවස් 10කට වැඩිය තිබෙනවා. මෙන්න නැවේ නම තමයි අයිරස් ඩෙනා කියලා තමයි මේක හඳුන්වන්නේ. කොහොම හරි මේ නැව ඇතුලේ පුද්ගලයන් 180ක් විතර ඉඳලා තිබෙනවා කියන එක සඳහන් වෙලා තිබෙනවා. කොහොම හරි ඉන්දියාව පවසන විදිහට මේ නැව යුද්ධයක් සම්බන්ධව නෙමේ ඇවිත් තිබෙන්නේ. මේ නැව ඉන්දියාවේ ආරාධනය මත අර වැඩසටහනට තමයි මේ නැව පැමිණලා තිබෙන්නේ කියන එක තමයි ඉන්දියාව විසින් සඳහන් කරන්නේ. මම කලින් කිව්වා වගේ මේකේ විවිධ රටවල් වලින් මේ ස්ථානට නැව් වලින් මිනිස්සු පැමිණලා තිබෙනවා. ඇමරිකාව තිබිලා තියෙනවා, ලංකාව ඉඳලා තියෙනවා, ඕස්ට්‍රේලියාව ඉඳලා තියෙනවා, ජපානය ඉඳලා තියෙනවා. විවිධ රටවල් වලින් මේ ස්ථානට මේ වැඩසටහන වෙනුවෙන් පැමිණලා තිබෙනවා. මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ තමයි කොහොමද අපි මුහුදු මංකොල්ලකාරයන්ගෙන් ආරක්ෂා වෙන්නේ. ඒ වගේම මාෆියා වලින් කුඩු මේ විවිධ දේවල් පිට රටවල් වලින් පැමිණෙනා වූ දේවල් අපි කොහොමද එකතු වෙලා මේ දේවල් විනාශ කරන්න කියන එක ගැන තමයි මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ. ඒ වගේම ඉන්දියන් සාගරය තුල අපි කොහොමද එකමුතුව වැඩ කරන්න කියන එක ගැන තමයි මේ වැඩසටහනේ අරමුණ. එම වැඩසටහන තමයි මේ ඉරාන නැවත් පැමිණලා තිබෙන්නේ. ඇත්තම කියනවා නම් ඒ නැව පැමිණලා තිබෙන්නේ යුද්ධයකට නෙමෙයි. කොහොම හරි මේ පිරිස රට ඇතුළෙත් ඉන්දියාව රට පුරාත් බොහෝ ස්ථාන වලට ගිහිලා තිබෙනවා, සෙල්ෆි පිටං අරන් තිබෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. පෙබ්‍රුවාරි 15 25 ඇතුළත තමයි මේ සිදුවීම් ටික වෙන්නේ. කොහොම හරි ඉන්දියාවෙන් පිටත් වෙලා දවස් 7ක් හෝ 8කින් විතර තමයි පසුව තමයි මෙවැනි සිදුවීමකට උන්ට මුහුණ දෙන්න සිදු වෙන්නේ. කොහොම හරි ඔවුන්ගේ පිටිපස්සෙන් සබ්මැරින් එකක් පලෝ කරලා තිබෙනවා. කොහොම හරි මේ ඉරාන් හයිරස් ඩෙනා කියන මේ නැව එක්ක කිලෝමීටර් 50ක වගේ දුරින් තමයි මේ සබ්මැරින් එකත් පලෝ කරගෙන එන්නේ. කොහොම හරි ඉන්දියාව සීමාව ඉවර වුණාට පසුව ලංකාවයි ඉන්දියාව අතර ඉන්ටර්නැෂනල් බෝඩර් එක තුල තමයි මේ සිදුවීම වෙන්නේ. ටෝර්පිඩෝ කියලා තමයි මේ බෝම්බය හඳුන්වන්නේ. අපි නිකන් උදාහරණයක් හිතමු මිසයිලයක් කියලා. කොහොම හරි මේක ඇමරිකාව විසින් තමයි එවන්නේ. විනාඩි 15ක් 20ක් විතර මේක කැරකිලා ඉරාන නැව යට තමයි මේක පුපුරන්නේ. ඒ පුපුරන පීඩනයට තමයි මේ නැව දෙකට කැඩෙන්නේ. දෙකට කැඩලා තමයි මුහුදට ගිලෙන්නේ. ඔවුන්ගේ අරමුණත් කෙලින්ම ටාගට් කරලා නැවට තියෙන එක නෙමෙයි, නැව යට පුපුරවලා ඒ පීඩනය තුලින් විනාශ කිරීම තමයි ඔවුන්ගේ අරමුණ.
මේ දේ සිදු වුණ විදිය ඇමරිකාව විසින් වීඩියෝ කරලත් ඔවුන් ඩිස්ප්ලේ කරලා පෙන්නනවා. ඇමරිකාව කියන්නේ මේක යුද නැවක්. අපි දන්නේ නැහැ වැඩසටහන වලට ආවද මොකද්ද කියන එක. මේක යුද නැවක්. ඒ නිසා තමයි අපිට අයිතිය තියෙනවා මේවා විනාශ කරන්න. මොකද ඊරානෙත් එක්ක යුද්ධයක් යන නිසා අපි මේ වගේ දේවල් හොයලා විනාශ කරනවා කියන එක තමයි ඇමරිකාව විසින් සඳහන් කරන්නේ. ඇමරිකාව තව දෙයක් පවසනවා. මොකද මේකට අපි කාගේවත් මුහුදු සීමාවේ තියලා නෙමෙයි අපි මේ දේ විනාශ කරේ. අපි ඉන්ටර්නැෂනල් බෝඩර් එකේ තමයි මේක විනාශ කරේ. මේක ඉන්දියාව තුලවත් මේක ලංකාවට සමීපව තුලවත් තිබිලා නෙමෙයි අපි මේක විනාශ කරේ කියන එක උන් සඳහන් කරනවා. කොහොම හරි අපි දකින දෙයක් තමයි මේ නැවේ 75ක 80ක පිරිසක් මැරලා තිබෙනවා කියලා හොයාගෙන තිබෙනවා. ඒ වගේම 30ක් විතර බේරගෙන තිබෙනවා. තවත් 50ක් විතර අතුරුදහන් කියලා තමයි සඳහන් වෙන්නේ. මෙවැනි පසුබිමක මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපේ ලංකාවේ නාවික හමුදාව සහ ගුවන් හමුදාවට. ඔවුන්ට සමීපව නැති වුණත් මේක ලංකාවේ සීමාව තුළ සිදු වුණ නැති වුණත් ලංකාවෙන් එපිට ඉන්ටර්නැෂනල් බෝඩර් එකේ සිදු වුණත් අපි මැදිහත් වෙලා කොහොම හරි ඒ ඊටපු කණ්ඩායමක් බේර ගන්න හරි අපේ මිනිස්සු මැදිහත් වුණේ ගැන මම ඇත්තටම අපේ ලංකාවේ නාවික හමුදාව සහ ගුවන් හමුදාවට ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා යාළුවනේ මේක ඇත්තම සිදුවීම ඔබ දැන් දැනගත්තා වෙන්න පුළුවන්. මේ වගේ විස්තර හොයන කවුරු හරි වගේ යාළුවෙක් ඉන්නවා නම් එයාටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබට good luck.